තමන් තමයි අයන්මෑන් කියලා මුල් ලෝකයෙන් ප්‍රසිද්ධියගේ ටෝනි ස්ටාක්ට ඒ නිසාම තමන්ගේ ජීවිතය ලොකුමානතුරට මුහුණ දෙන සිද්ධුවේ කියලා ඔයාල හිතුවද අද මම කියන්න යන්නේ මාවල් රසිකයන්ගේ ප්‍රීතම අයන්මෑන් 2 ෆිල්ම් එක ගැන ටෝනි ස්ටාක් තමන් අයන්මෑන් කියලා ප්‍රසිද්ධ කරලා ජනප්‍රියත්වයේ ඉහළටම යනකොට රුසියාවේ ඉන්න අයිවන් වැන්කෝ තමන්ගේ පියාගේ මරණයට ස්ටාක් පවුලෙන් පලියන සූදානම් වෙනවා මේ අතරේ තමන්ගේ පපුවේ තියෙන ආක්‍රියැක්ට් එක නිසා ටෝනිගේ ඇතුළෙන් මෙයාගේ ලේවිශ් වෙන්න පටන් ගන්නවා ලොකුමානතුර වෙන්නේ අයිවන් වැන්කෝ තමන්ගේම කියලා ආක්‍රියැක්ට්ටයක් හදාගෙන මාර්ග ලේසර් කසදුවකුත් එක්ක ලේස් ට්‍රැක් එක මැදදී ටෝන්ට මාරාන්තික ප්‍රහාරයක් දෙන එකයි ඒත් එතනිනුත් අතර නොවී ටෝනික ප්‍රතිවාදියත් එක එකතුව හදන යෝධ රොබෝ හමුදාවකින් මුළු නගරය විනාශ කරන්න අයිවන් වැන්කුල දෙන දරුණු ගේම් එක මේක බලාගන්න පුළුවන් ටෝනි තමන්ගේ අත්බෑගෙන් ඇඟටම සෙට්ටෙන් සුපිරිමාකී සූට්ට කන්දිය දර්ශනය වගේම වෝමශින් එක එකතුලා කරන අන්තිම සරනම් පිස්සුව දෙනවා ඉතින් මේ සුපිරි අයන්මැන්ටෝ විල්මගේ සම්පූර්ණ කතාව සිංහලෙම බලන්න වීඩියෝ එකට ලයික් ඇද්දාලා චැනල එකට සෙට්වෙන්